අපි නගර සභාවලින් සුපර් මාකට් නම් කරන්න යන්න එපා. ලංකාවේ නගර සභාවලින් කරන සියලුම සුපර් මාකට් පාළුවට ගිහිල්ලා තියෙනවා. ඊළ බලන්න. කොළඹ නගරේ තාමත් වැදගත් තැන්වල තියෙනවා නගර සභාවලින් පාලනය කරන ලොකු බිල්ඩින්. හැබැයි අඳුරු වෙලා වවුල වහන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඔයගොල්ලෝ නොබේගොඩ ප්‍රධාන මන්සන්දියේ තියෙන බිල්ඩින් එක දිහා බලන්න. බොරැල්ලේ තියෙන බිල්ඩින් එක දිහා බලන්න. රාජගිරියේ තියෙන බිල්ඩින් එක දිහා බලන්න. හරිද? ඒ නිසා මේ අපි දැන් හිතන්න ඕනකම දැන් ඇත්තටම හොඳ. පෞද්ගලික අංශයෙන් ඒගොල්ලෝ ඉතාමත් හොඳට නඩත්තු කරමින් ඒ ආකර්ෂණ ලබා ගන්න පුළුවන් සංකීර්ණ හදනවා. රජයේ විසින් හදලා තියෙන බොහෝ වෙළඳ සංකීර්ණ අර මම කලින් කියපු බිල්ඩින් කතාවම තමයි ඒ වගේ තියෙන්නේ. පාළුවට ගිහිල්ලා ඉතාමත් වැදගත් ලොකේෂන්. වටිනාකම් සහිත භූමි මොකද වෙලා තියෙන්නේ? ප්‍රයෝජනයක් නැතුව ගිහිල්ලා තියෙන්නේ. ගොඩක් අපි දැක්කොත් ඔය නේද බලන්න පුළුවන්. රජයේ විසින් සකස් නගර සභා ප්‍රාදේශ සභා වලින් තියෙන වෙළඳ සංකීර්ණ සාර්ථක වෙලා නැහැ. අවසානට ඉන්නේ පොඩි ශාස්ත්‍ර කියන කෙනෙක් ඉන්නවා. මැසෙමත් දෙකක් තියාගත්තු තේල මහත්මයෙක් ඉන්නවා. නක්ෂත්‍ර කරුවෙක් ඉන්නවා. මම දැකලා තියෙන ගොඩක් ඒවා අන්තිමට ඒ සීමාවට ගිහිල්ලා සුපර් මාකට් කෙනෙක් එළියේ සුපර් මාකට් කෙනෙක් එළියේ තාමත් අර ආකර්ෂණීය සහිත ව්‍යාපාර බවට පත් වෙලා තියෙනවා.